හෙල්ලෝ ළමයි, ඉතින් ඔයාලට අද මම කියලා දෙන්න හදන්නේ අපි කොහොමද ඉන්සෝල් එක රෙක්සින් එකෙන් කවර් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මම කලින් සතියේ වීඩියෝ එකෙන් කියලා දුන්නා අපි කොහොමද රෙක්සින් එක කවර් කරගන්න. ඒ කියන්නේ රෙක්සින් එක අපි කපා ගන්න බ්ලොක් එක මැෂින් බ්ලොක් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ බ්ලොක් එක ඕනි වෙනවා අද මේ වැඩේට. ඉතින් අනිවාර්යෙන් ගිය සතියේ වීඩියෝ එක බලලම අපිත් එක්ක අද මේ වීඩියෝ එකට එකතු වෙන්න. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ විදිහට තියෙන ඉන්සෝල් එක මෙන්න මේ ආකාරයෙන් රෙක්සින් එකෙන් කවර් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට ඒකට ඕන වෙනවා මෙන්න මේ බ්ලොක් එක. ඉතින් මෙන්න මේ බ්ලොක් එක හදාගන්න විදිය මම කලින් වීඩියෝ එකෙන් කරලා තියෙනවා. ඉතින් ඔයාලා ඒ වීඩියෝ එක බලලම අද එකතු වෙන්න මෙන්න මේ බ්ලොක් එක හදාගෙනම අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ තියෙන රෙක්සින්. ඉතින් මේකෙන් තමයි අපි අද ඉන්සෝල් එක කවර් කරගන්න හදන්නේ. ඉතින් මම සුදු පාට ස්ලිපර්ස් දෙකක් තමයි හදන්න මුල් පියවර ආරම්භ කරන්න හදන්නේ. ඉතින් ස්කිප් නොකර වීඩියෝ එක අනිවාර්යෙන් සම්පූර්ණයෙන්ම බලන්න. ඉතින් මේ වගේ රෙක්සින් වල ඇදෙන පැත්තකුයි ඇදෙන්නේ නැති පැත්තකුයි දෙකක් තියෙනවා. ඔයාලා බලන්නකෝ. ඉතින් මේ බලන්නකො මෙන්න මේ පැත්තට ඇදෙන්නේ නෑ රෙක්සින් එක. මේ පැත්තට හොඳට ඇදෙනවා. මේ බලන්න හොඳට ඇදෙනවා. මේ පැත්තට ඇදෙන්නේ නැහැ. ඔයාලා අතින් හොඳට ඇදලා බලන්න මෙන්න මේ පැත්තට හොඳට ඇදෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට බ්ලොක් එක අරගෙන ඇදෙන පැත්තට තමයි දිග්ගත පැත්ත තියන්නේ. ඉතින් අපි රෙක්සින් එක කන පිට පැත්ත හරව ගත්තා. හොඳට ඇදෙනවා රෙක්සින් එක. ඉතින් මෙන්න මේ විදිහට ඇදෙන පැත්තට රෙක්සින් බ්ලොක් එක තියලා තමයි අපි මේක කපා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඉතින් අපි බ්ලොක් එක තියලා මේක වටේට ඇඳගමු. හරි ඔයාලා දැන් ඇඳගෙන මෙන්න මේ කට් මාක් 4ක් පේනවා ඇති. ඒ 4ෙත් ඔයා ඇඳ ගන්න ඕනි. මෙන්න තියෙනවා කට් මාක් 4. මෙන්න මේ තියෙන්නේ කට් මාක් 4 මෙන්න මේ විදිහට ඇඳ ගන්න. එතකොට ඔයාලට ලේසි. ඇඳගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේ බලන්න අපේ කකුලක් හරිය. කියන්නේ දකුණු කකුල අපි ඇඳගෙන ඉවරයි. ඊළඟ දේ තමයි අපි මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවන්න ඕනි. අනිත් කකුල ඇඳ ගන්න. එතකොට එන්නේ අපිට වම් කකුල. ඔයාලා මේ විදිහට පාවිච්චි කරොත් මැටීරියල් වලට උගාක් ඉතුරු වෙනවා. නාස්ති වෙන්නේ නැහැ. මේ පිළිවෙලටම කපා ගන්න. අනිවාර්යෙන් හොඳට අවධානය දෙන්න මේක කොහොමද කපා ගන්න කියලා. නැත්නම් ඔයාලා එකම කකුල කපාගෙන අන්තිමට ඔයාලට මැටීරියල් නාස්ති වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට වම දකුණ මේ විදිහට හරවලම කපා ගන්න. ඉතින් ඔයා අනිත් කකුලත් ඒ විදිහට තියලා වටේට ඇඳගෙන කට් මාක් දාගන්න. ඉතින් ඔන්න තියෙනවා අපි දැන් කකුල් දෙකම ඇඳගෙන තියෙන්නේ වම දකුණ කකුල් දෙකම. ඉතින් දැන් අපි ඒක වටේට කපා ගමු. ඉතින් මෙන්න තියෙනවා අපි කපාගත්තු එක. ඉතින් අපි මේක වටේට කපාගෙන වෙන් කරගමු. මෙන්න තියෙනවා අපි කපාගත්තු කවරින් දෙක. ඉතින් අපි මෙන්න මේ විදිහට කපාගෙන තියෙනවා. මේ විදිහට කට් මාක් එකක් දාගෙන තියෙනවා. අපි ඒකට මෙන්න මේ විදිහට ඉන්සෝල් එක අලවන්න තමයි හදන්නේ. ඉතින් මම ඔයාලට කොහොමද අලවන්නේ කියලා දෙන්නම්. ඉතින් අපි මෙන්න මේ කවරින් එකට සෝල් එක මෙන්න මේ විදිහට තියලා තමයි අලවගන්නේ. මේ විදිහට කන පිට පැත්තට කහ පාට පැත්ත ඇලෙන විදිහට තමයි මේක අලවගන්නේ. අපි මේකට පාවිච්චි කරන්නේ මෙන්න මේ ලේටෙක්ස් ගම් එක. මේකට රබර් කිරි ගම් එක කියලාත් කියනවා. මේක අපි නිකන් පාවිච්චි කරන්නේ නැහැ. මේකෙන් අපි ගන්න ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණයෙන්
හතරෙන් එකක් අපි වතුර මේකට කලවම් කරලා හොඳට දිය කරන්න ඕනේ. එහෙම තමයි මේක පාවිච්චි කරන්නේ. මොකද මේක ඝන වැඩි. ඝන වැඩි නිසා අමාරුයි අලව ගන්න. ඉතින් මම මෙන්න මේ විදිහේ පොඩි බෝතලයකට මෙන්න මේකෙන් ටිකක් දාලා වතුර ටිකක් කලවම් කරලා තියාගෙනයි ඉන්නේ. ඒ නිසා ඔයාලත් ඒ විදිහට කරන්න. වෙනම භාජනයකට වතුර ටිකක් දාලා මේක කලවම් කරගෙන පාවිච්චි කරන්න. ඒකෙන් ටිකක් මේ වගේ කප් එකට දාලා ඔයාගේ වැඩේට ඕන කරන ප්‍රමාණයට දාලා අරගන්න. ඉතින් ඔයාලා මේ ගම් එක පාවිච්චි කරනකොට ඒක අතින් ගා ගන්න බෑ. ඔයාලා අනිවාර්යෙන් මේ වගේ පංච් කෑල්ලක් මේ පාවිච්චි කරන්න ඕනේ. ඒක ගා ගන්න. ඉතින් මෙන්න මේ වගේ පොඩි පංච් කෑල්ලක් අරගෙන පොඩියට කපලා අරගන්න. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ පේන මතු පිට පංචක ආධාරයෙන් ඔයාලා ගම් ගා ගන්න. ඉතින් ඔයාලා මේ ගම් එක පාවිච්චි කරනකොට ඒක අතින් ගා ගන්න බෑ. ඇඟිල්ලෙන් ගා ගන්න කොහොමවත් බෑ. ඒ නිසා ඒකට ඕන වෙනවා මෙන්න මේ වගේ ස්පන්ජ් කෑල්ලක්. ඉතින් ඔයාලට ඕනම කඩේකින් මේ ස්පන්ජ් කෑල්ල නම් මිලදී ගන්න පුළුවන්. ඒක මේ විදිහට පොඩිවට කපා ගන්න. පොඩිවට කපාගෙන මේ ස්පන්ජ් කෑල්ලෙන් තමයි ඔයා මේ ගම් එක ගාන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේක ගාගන්නේ කියලා. මුලින්ම ඔයා මෙන්න මේ පැත්තේ ගම් එක හොඳට ගා ගන්න. ඒ කියන්නේ මේ වටේ අයින් වල ගන්න එපා. මේකේ මේ ඔයාලා කට් මාක් 4ක් දාලා තියෙන්නේ. මේ කට් මාක් 4ෙන් එළියට යන්නේ නැති වෙන්න ගම් එක ගා ගන්න. ඒ වගේම ඔයාලා එකපාරක් ගම් එක මෙහෙම ගෑවට පස්සේ මේ විදිහට එකපාරක් ඔයාලා ගම් එක මෙහෙම ගාගත්තට පස්සේ ඒක උඩම ආයේ ගන්න එපා. මේක රබර් වගේ ගම් එකක් නිසා මේක ඇඹරි යනවා. ඒකෙන් වෙන්නේ එහෙම ගම් එක තැන කුඩි වුණාට පස්සේ ඔයා මේක කවර් කරගත්තට පස්සේ ඒකේ මතු පිටින් ඒ කියන්නේ මෙන්න මේ මතු පිටින් මෙහෙම ටිකක් අර උඩට ගුලි වෙලා වගේ අහු වෙන්න ගන්නවා. එතකොට ඒ ස්ලිපර්ස් දෙකේ ටිකක් පිළිවෙල මදි වෙනවා. ඉතින් අපි පිළිවෙලටම හදා ගන්න ඔයාලා අනිවාර්යෙන් මේ ගැන හොඳට අවධානය දෙන්න. ඉතින් අපි බලමු කොහොමද ගම් ගාගන්නේ කියලා. ගම් එකට මෙන්න මේ වගේ ප්‍රමාණයක් අරගෙන මේ විදිහට ගා ගන්න. අත තද කරන්න එපා. අත ලාවට තියාගෙන ගම් ගා ගන්න. ඔන්න ඔය විදිහට තමයි ගම් ගා ගත්තම පේන්නේ. මේක විනාඩි 5ක් විතර වේලෙන්න තියන්න. මේක තෙත ගතිය යන්න. ඒ වගේම අමතක කරන්න එපා මේ ඔයාලගේ කප් එකේ ඉතුරු වෙන මේ ගම් ටික ඉවලේම බෝතලයට ආපහු දාගන්න. ටිකක් හරි විනාඩි 5ක් 10ක් හරි හිටියොතින් මේ ගම් එක මෙහෙමම වේලිලා යන ගිහලා රබර් එක වගේ ඇදිලා එනවා. ඉතින් ඒ නිසා ඉවලේම ඔයාලා බෝතලයට ඒක දාගන්න. ඔන්න දැන් අපේ ඉන්සෝල් වේලිලා තියෙන්නේ. මෙන්න මේ තත්ත්වෙටම වේලෙන්න ඕනේ. වේලුනේ නැති වුණොත් ඔයාලා ස්ලිපර්ස් දෙක හැදුවටත් පස්සේ මෙන්න මේ වගේ මතු පිට පුස් වගේ හිටිනවා. ඒ ගම් එකේ හැටි. ඉතින් අනිවාර්යෙන් මේ ගානට මේක හොඳට වේල ගන්න. වේල ගන්න කියන්නේ විනාඩි 5ක් කියන්නේ විනාඩි 10ක් 15ක් යද්දි වේලෙනවා. ඔයාලට ඉක්මනින් වේල ගන්න නම් මේක ෆෑන් එකට අල්ලන්න. ටක් ගාලා වේලෙනවා. දැන් මේ මම ෆෑන් එකට ඇල්ලුවා විනාඩි 3ක්වත් ගියේ ටක් ගාලා මේක වේලුණා. ඉතින් අපි දැන් මේක අලව ගනිමු. මෙන්න මේ විදියට මේ කට් මාක් වල හිටින විදියට වටේ ඉඩ ප්‍රමාණය හිටින්න ඔයා මෙන්න මේක මේ විදියට කට් මාක් වලට හරියටම සෙට් කරගන්න. ඔන්න ඔය විදියට
විදියට සෙට් කරගන්න. සෙට් කරගෙන ඔය මෙන්න මේ වගේ පොඩි රෙදි කෑල්ලක් ගන්න. පිටිසුදු රෙදි කෑල්ලක් ගන්න නැත්තම් ඔය මැටීරියල් වල එක වදින්න පුළුවන්. මෙහෙම සුදු පාට රෙදි කෑල්ලක් අරගෙන මෙන්න මේ විදිහට හොඳට අදින්න. එතකොට ඇකිලිලා තියෙන දැන් ඔක්කොම දිගෑරිලා එනවා පිළිවෙලකට. ඔන්න අලව ගත්තා. ඊළඟ ස්ටෙප් එක තමයි මෙන්න මේ වටේ කොන් ටික මෙන්න මේ විදිහට නමලා අලවන එක. ඒකට මේ ගම් එක නෙමෙයි හරියන්නේ. ඒකට සුපර් ටේප් ගම් එක අනිවාර්යෙන් ඕනේ. මොකද ඒක හොඳට මැලවෙන්න ඕනේ නිසා. අපි මේ ගම් එකෙන් තමයි ඒක අලව ගන්නෙ. ඉතින් අපි මෙන්න මේ ගම් එක ගානකොට මෙන්න මේ මුතු පිට මෙන්න මේ කොටසේ ඒ වගේම මෙන්න මේ දාරයේ තියෙන කොටසේ ඊට අමතරව මේ වගේ පොඩි 1cm වගේ මේ වගේ ප්‍රමාණයකට වටේටම ගා ගන්න. එතකොට මේ පැත්තේ මෙන්න මේ දාරේ මෙන්න මේ පැත්තේ මේ වගේ ඝනකමට මේ මැද ගන්න ළමයි මෙන්න මේ වගේ ඝනකමට ගම් එක ගා ගන්න. මොකද මේක අපිට මෙන්න මේ විදිහට නමලා අලව ගන්න ඕන නිසා. ඉතින් මේක මෙන්න මේ වගේ ඔයාලට අනවශ්‍ය කොටස් තියෙනවා නම් මේ වගේ ටිකක් වැඩිපුරම හතර කැටල වගේ තියෙනවා නම් ඒව මේ විදිහට කපලා අයින් කරගන්න. ඉතින් ඔයාලා ගම් එක මං කියපු විදිහට දැන් ගා ගන්න. ඉතින් අපි මෙන්න මේ විදිහට වටේට ගාගෙන දෙන්නේ ගම් එක. මෙන්න මේ වටේටත් එක්කම මේ විදිහට ගාගෙන තියෙන්නේ. අපි දැන් මේක විනාඩි 20ක් වගේ පැත්තකින් තියන්න ඕනේ. ඊට ගම් ටික ටිකක් වේලෙන්න මේ තෙත ගතිය නැති වෙන ඊට පස්සේ තමයි අපි මේක අලවගන්නේ. ඉතින් දැන් මේක මේ තත්ත්වයට වේලිලා තියෙන්නේ. මම ටග්ගාලා ෆෑන් එකට අල්ලලා මේක වේලා ගත්තා. ඉතින් අපි බලමු මේ කොහොමද යටපැත්තට අලවගන්නේ කියලා. ඒ කියන්නේ මේ විදිහට අලවගන්නේ කොහොමද කියලා අපි බලමු. ඔයාලා මුලින්ම මේක ඔයාලගේ හොඳ පැත්තට හරව ගන්න. හරවගෙන ඔයාලගේ මේ අල්ලෙන් මෙන්න මේ විදිහට මේ දෙපැත්ත මුලින්ම නමා ගන්න. මේ විදිහට නමා ගන්න. වටේම ඊට පස්සේ ওই විදිහට මේ විදිහට දාරේ නැවෙන විදිහට නමා ගන්න. යටටම නවන්න එපා. යටපැත්ත අපි අන්තිමට අලව ගමු. ඔන්න ඔය විදිහට දාරවල අලවගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇඟිලි තුඩු වලින් යටපැත්තට අලව ගන්න. මේක ළමයි ඇකිලිලා හිටින්න නැති වෙන්න පිළිවෙලට කරගන්න. කැතට පේන්නේ නැති වෙන්න. හොඳට මෙහෙම කරලා ඇදලා ගන්න. ඇදලා ගන්නකොට ඒක රැලි වැටෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට එන්නේ. මෙන්න මේ දාරවල එක රැල්ලක්වත් නැහැ. මේ විදිහට තමයි තියෙන්නේ. යටපැත්තේ රැලි තිබුණට කමක් නැහැ. මෙන්න මේ දාරවල රැටි හිටින්න නැති වෙන්න තමයි නමා ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති පිටිපස්ස තියෙන්නේ මෙහෙම. මේක අපි රබර් මිටියෙන් තලා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අලව ගන්න. එතකොට ඔයාලට පේන ඇති මෙන්න මේ අනවශ්‍ය විදිහට ටිකක් දිගට වැඩි අන්න ඒවා ටික ඔයාලා කතුරක් අරගෙන මේ උල වගේ තියෙන කොටස් ටිකක් කපලා අයින් කරගන්න. එතකොට ඔයාලට මේ අඩිය අලවන ගන්නකොට ඒක හරියට පහසු වෙනවා.
ඉතින් ඔයාලා අනිත් පැත්තත් මේ විදියට මලව ගන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි එන්නේ. මේකත් මිටියෙන් හොඳට තලා ගන්න. ඉතින් මෙන්න මේ විදියට අපි සෝල් දෙක නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් අදට මේ පාඩම මෙතනින් නවත්තනවා. ඉතින් ඔයාලට ඊළඟ සතියේ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ මෙන්න මේ විදියට පටි දාන්න මේ විදිහට ඕපන් ටික කපා ගන්න. කොහොමද මේ බ්ලොක් එක හදාගන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම්. ඔය විදිහට පියවරෙන් පියවර මම වීඩියෝස් අරන් එන්නම්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් අපිත් එක්ක රැඳී සිටින්න. එහෙනම් අදට ගිහින් එන්නම්.